ජීවිතේ ගොඩ දාන්න කොහේ හරි විදේශයකට යන්න ඕන කියලා. සුදුසු ප්‍රදේශය තමයි තෙරුවන් වැඩ ඉන්න භූමිය පින්නතුනි. සුදුසු ප්‍රදේශය තමයි මිත්‍යා දෘෂ්ටිය නැති ප්‍රදේශය. අපිට වෙන රටක හිටියනම් මෙහෙම බණ අහන්න පුළුවන්. මේ ලංකා දීපේ තුල වාමශ්‍රී දලදා හාමුදුරුව වැඩ ඉන්නවා. දකුණු දලදා හාමුදුරුව වැඩ ඉන්නවා. ඒ වගේම පටි ධාතුන් වහන්සේ නිදන් කරලා තියෙනවා. කේස ධාතුන් වහන්සේ නිදන් කරලා තියෙනවා. භක්ත්‍යාදරයෙන් පූජනීයත්වයට පාත්‍ර වෙන පාත්‍ර වෙච්ච ඒ වටිනා කියන පූජාමය වස්තුන් 8කට වැඩියෙන් ශ්‍රී ලංකා දීපේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. මීට වඩා මොකක්ද සුදුසු භූමිය? උදේ නැගිටිනකොට කොහෙන් හරි පිරිත් ටික ඇහෙන්නේ නැද්ද? උදේ නැගිටිනකොට කොහෙන් හරි බණ ටික ඇහෙන්නේ නැද්ද? උදේ යනකොට පන්සල් පල්ලිය කෝවිල පේන්නේ නැද්ද? උදේ යනකොට හාමුදුරුවෝ දකින්න නැද්ද? බස් එකකට නැග්ගත් ඇහෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. කඩේකට ගියත් හැන්දෑවට පිරිත් ටික ඇහෙන්නේ. මේකට වඩා මොකක්ද පින්නතුනි කියමු බලන්න සුදුසු භූමිය. අපි සුදුසුයි කියලා තක්සේරු කරන කැටගරි කරන රාමු තියෙන්න පුළුවන්. සල්ලි ඇති නැති, බලය ඇති නැති, සැප සම්පත් ඇති නැති. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සුදුසු ප්‍රදේශය තමයි පින්නතුනි කල්ප ගානකින් මිනිස්සු දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගත්තාම නිවන් දකින්න පුළුවන් මට්ටමට පෙරම් පුරන්න යෝග්‍ය භූමියක් තියෙන්න ඕන. අපිට දැන් ඒ යෝග්‍ය භූමියක් හම්බෙලා නැත්. හම්බෙලා තියෙන අපිට දැන් තියෙන්නේ පින්නතුනි ලැබිච්ච භූමිය තුල බුදුරජාණන් වහන්සේ දෙසූ දේශනා කරපු ආකාරයට හැසිරෙන්න විතරයි. දැන් මේකට බලපානවා මේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. මේ නේ කහවත්තේ රත්නපුරේ ජීවත් වෙන මේ පින්නතුන් තරම් පිනපව විශ්වාස කරන කෙනෙක් ඉන්නවද? ඔය ඇත්තෝ තරම් වාසනාව අවාසනාව විශ්වාස කරන කෙනෙක් ඉන්නවද? ඔය ඇත්තෝ තරම් ලැබීම නොලැබීම විශ්වාස කරන කෙනෙක් ඉන්නවද? එනිසා මතක තියාගන්න අපේ පෙරපින් ඇති භාවයේ තියෙනවා. මොකක්ද පින්නතුනි පෙරපින් ඇති භාවය? උදේ ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන දහඩිය දාගෙන මහන්සියෙන් අමාරුවෙන් බණ ටික අහන්න සැදී පැහැදී ඉන්නකොට ඔය ටවුන් එකේ නැද්ද දවල්ට බත් එක කන්න රුපියල් 200ක් එක්කහුව කරන කෙනෙක්? ඔය ටවුන් එකේ නැද්ද සත්කම කරගන්න ඕන කියලා සල්ලි එක්කහුව කරන කෙනෙක්? කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. මේ පෙර කරපු පින් ඇති භාවය මේ පින් කරනකොට දෙලොව මිනිස්සු සතුටු වෙනවා. ඇයි අපි මේ ලෝක වශයෙන් පින්නතුනි මේ සතුටු වෙන්නේ? මොකක්ද දැන් අපිට තියෙන්න ඕන සතුටු වෙන්න බලපාන කාරණය? මහ ලොකු දේවල් නෙමෙයි. කන් දෙක ඇහෙනවනේ. අන්න පව්පින් දැනගන්න පුළුවන්. ඇස් දෙක පේනවනේ. දැකලා සතුටු වෙන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙනවනේ. කන් දෙක ඇහෙනෝ. පින්නත්නි මේ බුද්ධාංකුරයක් තුල ෂණ සම්පත්තිය ඔය විදිහට ලබන් යන්න එන්න කණ්ඩ කතා බහ කරන්න ඇවිදින්න පුළුවන් මට්ටමට මේ මස්කොඩ මේ කරජකය මේ මාංශකය තවමත් නඩත්තු වෙනවා නම් එක මොහොතක්වත් පරක්කුණම් කරන්න එපා. අපි හරි භාග්‍යවන්තයි, අපි හරි වාසනාවන්තයි. වෙන කිසි දෙයකට නෙමේ පින්නතුනි නිවන් දකින්න යන ගමනේ අපිට තියෙන්නේ පෙරම් පුරන්න විතරයි.